ආයුබෝවන් ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැම දෙනාම. ඉතින් හදාරන් ඇවිල්ලා තිනවා වලට විදේශ රැකියාවක් පිළිබඳව. ඉතින් කැනඩාවේ ගෘහ සේවය සඳහා තමයි ඔයාලට මේ වේකන්සි එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කැනඩාවේ හොස්පිටල් සයිඩ් එකේ ඒ වගේම කැනඩාවේ ගෘහ සේවය මෙන්න මේ සේරටමයි තිබෙන හවුස් කීපින් ඇටෙන්ඩන්ට්ලා තමයි මෙන්න මේ වේකන්සි එක තියෙන්නේ. ඉතින් ජොබ් ඩීටේල්ස් පත්‍ර ගියොත් හොලිඩේ එක්ස්ප්‍රස් කියන කැනඩියන් කම්පැනියෙන් තමයි මෙන්න මේ වේකන්සි එක දාලා තියෙන්නේ. ඒ වගේම ලොකේෂන් ගැන කියනකොට නිව් මාකට් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සැලරි ගැන කියනම නම් පැයකට කැනඩියන් ඩොලර්ස් 23ක් වගේ හුපයන්න පුළුවන් කියලා කියනවා. සතියකට පැය 40ක් වගේ තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් එහෙම වැඩ කරොත් එහෙම ඔයාලට මාසයකට ලක්ෂ 9ක් වගේ මුදලක් උපයා ගන්න හැකියාව තියෙනවා. ඉතින් තවත් එයාලා සඳහන් කරලා තියෙනවා ඒක වගේ හැකියාව සහ මහන්සිය මත තවත් ඉහළට යන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. වගේම මේක ස්ථිර රැකියාවක් විදියට ගන්නවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අවුරුද්දටම ඔයාට වර්ක් පර්මිට් එකකුත් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් පුළුවන් වගේ පවුලයවත් ගෙන්න ගන්න. ඉතින් ෆුල් ටයිම් තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. භාෂාව හැටියට ඉංග්‍රීසි ඔයාට පොඩි හරි නොලෙජ් එකක් තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි এডুকেෂන් ක්වොලිෆිකේෂන් ගැන කියනවා නම් අන්න කිසිම දෙයක් ඔයාට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට එහෙම මොනවා හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් අන්න ඒවත් ඇතුළත් කරලා CV එක ඔයාට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩ කරන්න තියන්නේ ඔයාලට හොටෙල්ස් වල, රිසෝර්ට්ස් වල, ඒ වගේම හෝම්ස් වල මෙන්න මේ වගේ තැන්වල තමයි ඔයාට වැඩ කරන්න තියන්නේ. ඉතින් අතු ගන්න, මොප් කරන්න මෙන්න මේ වගේ දේවල් තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ හැමදේම ගැන ඔයාලට පුහුණුවක් ලබා දෙනවා. මොකද මෙතන ඔයාලට කිසිම එක්ස්පීරියන්ස් එකක් අහලා නැහැ. අන්න ඒ නිසා තමයි ඔයාට ට්‍රේනින් එකක් ලබා දීලා මෙන්න මේ රැකියාවට බඳව ගන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ සුදුසුකම් ඇතුළත් කරලා CV එක හදනකොට ඔයා කැනඩියන් CV එකක් තමයි හදා ගන්න ඕන. ඉතින් එහෙම CV එකක් ඔයා හදන්න දන්නේ නැත්නම් ඔයාට පුළුවන් YouTube එකේ සර්ච් කරන්න, Google එකේ සර්ච් කරන්න. සර්ච් කරොත් ඔයාට දැනගන්න පුළුවන් කොහොමද හරියටම CV එක හදා ගන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ ජොබ් එකට CV එක සම්බන්ධ කරලා ජොබ් එකට ඉල්ලුම් පත්‍රයක් දාන්න කියලා. ඉතින් අපි බලමු ඔයාගේ අයදුම් පත්‍රය කොහොමද මේ රැකියාවට සම්බන්ධ කරන්න කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ වීඩියෝගේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. මේ ලින්ක් එකට ගියාට පස්සේ අපේ Android app එක තමයි ඕපන් වෙන්නේ. මේ app එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් රැකියා කැටගරි ගණනාවක් තියෙනවා. රාජ්‍ය ජොබ් වේකන්සි තියෙනවා, ප්‍රයිවට් ජොබ් වේකන්සි තියෙනවා, ඒ වගේම ඔන්ලයින් ජොබ් තියෙනවා, විදේශ රැකියා තියෙනවා, ස්වර්ණ රැකියා තියෙනවා. මෙන්න මේ වගේ ජොබ් කැටගරි ගණනාවක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට දාලා රැකියාව තියෙන්නේ මෙන්න මේ විදේශ රැකියාව කියන ටැබ් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න තැනක් තියෙනවා. මෙතනදී ඔයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ජංගම දුරකථන අංකයට ඉලක්කම් 4ක OTP කෝඩ් එකක් එනවා. මේ කෝඩ් එකත් ඔයා මෙතනදී දෙන්න ඕන. ඉතින් මේ ක්‍රියාවලිය ඔයාට කරන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ normal data තියෙනවා නම් විතරයි. ඔයා පැකේජ් එකක් යූස් කරනවා නම් මෙන්න මේ ක්‍රියාවලිය ඔයාට කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාට මේ ජොබ් එක සම්බන්ධ විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන් දාලා තියෙනවා. ඉතින් මෙතනදී මේ ජොබ් එක සම්බන්ධයෙන් විස්තර දාලා තියෙනවත් එක්කම පහලින් දාලා තියෙනවා ඊමේල් එකක්. මෙන්න මේ ඊමේල් එකට තමයි ඔයාගේ CV එක යවන්න ඕන. ඉතින් මේ ඊමේල් එකට ඔයා CV එක යවුවට පස්සේ සාමාන්‍යයෙන් එයාලා සඳහන් කරලා තියෙනවා කෙටි කාලයක් ඇතුළත එයාලගේ ඒජන්ට් කෙනෙක් ඊමේල් එකක් කරාම ඔයාව දැනුවත් කරනවා ඊළඟට ඔයා මොකද්ද කරන්න ඕන මෙන්න මේ විස්තරයක් කියලා හෙවනවා කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් විස්තර බලා ගන්න මෙන්න මේ ඇප් එකට ගිහිල්ලා. ඉතින් මේක ගොඩක් වටිනවා කියලා මං හිතනවා. මොකද රුපියල් ලක්ෂ 9ක් දක්වා ඔයාට ආදායමක් ගන්න පුළුවන් රැකියාවක් තමයි මේ රැකියාව. ගෘහ සේවයක් කරලා කැනඩාවේ. ඉතින් මං හිතනවා ඔයාට රැකියාවට අයදුම් කරන විදිය ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. එම අපැහැදිලි කවුරු හරි ඉන්නව නම් යටින් දාලා තියෙනවා WhatsApp දුරකථන අංකයක්. WhatsApp කරාව මැසේජ් එකක් එවන්න. ඔයාට මේක අපැහැදිලි වුණා
මේක කරුණා කරලා සවිස්තරාත්මක විස්තරයක් එවන්න කියලා. එහෙම නැත්නම් ඔයාලට සවිස්තරාත්මක විස්තරයක් ඔයාලට විස්තරයක් එක්කවට මැසේජ් එකක් දෙන්නම්. ඒතර ඔයාලට පුළුවන් සාර්ථකව සම්බන්ධ වෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අපි මේ වීඩියෝ එක අදට අවසන් කරනවා. අපි අලුතෙන් වීඩියෝ එකක් අරන් එනකන් ඔකෙන් එන්නම් ඔයාලට සුබ දවසක්.